වලින් වල අපේ පුත්‍රයෙක් ඉන්නවා අපි පොඩක් එන්න අපි පොඩි විස්තරයක් ආවම මෙයාගේ අර පොඩක් කියන්නේ මේ තාප්පේ ගැන ගන්න අපේ යාළුවන්ට කොහොමද මේක විස්තර කියන්නේ මේකේ විස්තර මම 88 ආපි බර්ලින් වලට ඇවිල්ලා අවුරුද්දකට පස්සේ තමයි තාප්පේ හැදුවේ තාප්පේ ඕපන් කරේ කියන්නේ මේක තාප්පේ මේ මව්වා ජර්මනියෙන් කියන්නේ මේකට මව්වා බර්ලින් මව්වා ඕක 1961 තමයි තාප්පේ ගහලා තියෙන්නේ කියන්නේ හිට්ලර්ගේ ප්‍රශ්නය ඕ මේවා හිට්ලර්ගේ කාලේ තමයි ඊපස්සේ කොහොමද 1989 තමයි මම හිටියා තාප්පේ ඕපන් කරේ ඊට පස්සේ තමයි ඒගොල්ලෝ බර්ලින් වලට ඔක්කොම එදා දවසේ ඔක්කොම ඒගොල්ලන්ට ඒතකොට තිබුණේ ඩීමාක් තිබුණේ ඒතකොට ඒ කට්ටිය හැමෝටම බැංක් එකෙන් ඩීමාක් 100ක් කියන කරන්සි එකනේ ඔව් ඩීමාක් කියන කරන්සි එක තමයි ඒ දවස්වල තියෙන්නේ දැන් නම් යුරෝස් තියෙන්නේ ඔව් ඩීමාක් 100 හැමෝටම දුන්නා දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඒව අරන් ගියේ නෑ ඒ යුරෝ ඩීමාක් 100 අරන් ගියේ නෑ ඒගොල්ලෝ ඩෙස්බර් එකටම සිස්විදන් කරා කියන්නේ දැන් ඉතින් කියන්නේ මේ පෙන්නලා තියෙන්නේ තාප්පේ තිබිච්ච මේක තමයි. ඒ තාප්පෙන් පැන්න ගොඩක් කට්ටිය වහනකොට ඒ ගොඩක් කට්ටිය මැරුණා, තුවාල වුණා. ඔක්කොම මෙතින් කිව්වේ දෙඩේ අකියනවා. මේක තිබුණේ වෙනම කාර් ජාති වහන එහෙම ඒගොල්ලන්ට පඩුලිය පවද හරි දැකලා නැහැ. කාලා නැහැ. අන්නස් කිරියක් දැකලා නැහැ කියන්නේ. කාලා නැහැ කියන්නේ. ඒ වගේ ඒගොල්ලෝ හරි සල්ලි තිබුණාට ඒගොල්ලෝ ගත කරේ නිකන් දුප්පත් මේ විදියට. ඒ වුණාට දැන් ඒගොල්ලෝ දැන් මෙහි අපේ වෙස්ට් බර්ලින් වල ඉන්න කට්ටිය මේ ආවිත් ඔක්කොම කෑමද බීමද අපි කන්නත් ගියා. ඒ සල්ලි වෙනස්. ඒ තිබුණේ ඩේඩයා සල්ලි. ඒවට අපි ගිහිල්ලා කාලත් වෙනවා ගොඩක් අඩුයි ගන්න. බඩුත් අඩුයි. දැන් මෙහි ඉන්න කට්ටිය ගොඩක් එහෙ ගෙවල් හදනවා. ඔව් මේ පැත්තෙන් ඒ පැත්තට පැනලා අඩුවෙන් ඒ පැත්තේ ගොඩක් ගෙවල් තිබුණේ මේ සල්ලි තියෙන මිනිස්සු එහෙන් ගිහලා ගෙවල් ගත්තා. ගෙවල් ගන්න දැන් මේ පැත්තේ ජීවත් වෙන්නේ දැන් ඒගොල්ලෝ වෙනසක් නෑ දැන් මේ කියන වෙනසක් නෑ. දැන් හැමෝම එක විදිහට තමයි ජීවත් වෙන්නේ. මේ විස්තරේ තමයි මේ අක්කගේ විස්තරය තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට මේ පැත්තට පොඩක් අල්ලලා පෙන්නමු. මේ තින්නේ ඒක තාප්පේ මං හිතන්නේ පොඩි කෑල්ලක් තමයි ඉතුරුලා තියෙන්නේ. ඒත් එක්කම එහා පැත්තේ සිටි එකක් තමයි පොඩක් පෙන්නමු. මේ කෑලි තමයි. මේ ওই පොඩි කෑලිත් ඒගොල්ලෝ හදාගෙන ඉක්කෝ දාලා තියෙන්නේ. එතකොට අපිට දැනගන්න පුළුවන් ඉක්කෝ දාලා තියෙන්නේ. සී වටනයක් වශයෙන් ඒවා කියන්නේ ප්‍රාර්ථනා කරලා සී වටනයක් අනුව රත්නක් තියෙනවා දිගටම තියෙනවා. හරියනම් බොහොම ස්තුතියි අපිට